දැන් සමහර වෙලාවට පාරවල් වල යනකොට ඔයාලා දැකලා නැද්ද? සමහර ගෙවල් චූටි ගෙවල් පාර තමයි මිදුල. පාරෙන් තමයි දොර තියෙන්නේ ගෙදරට. මිදුලක් නැහැ. මොකක්ද ඔකට හේතුව? දීලා තියෙන විදිහ. සංසාරේ දීලා තියෙන විදිහ. සමහර ඉඩම් තියෙනවා ඉඩම් වල ඉඩම් කණු නැහැ. ඔය සමහර කැලේ ආයිනි ගම්මාන මැද තියෙනවා ඒ ඉඩමේ කෙලවරක් නැහැ. අක්කර ගණන් ඉඩම් තියෙනවා. දීලා තියෙන විදිය. ඒ නිසා අපි කවුරුත් සංසාරේ අපිට ඉන්න තැන් අපි හදා ගන්නවා. කුරුල්ලෝ පවා කූඩු හදා ගන්නවා. පුංචි සත්තු පවා ගුල් හදා ගන්නවා. කුඹලා පවා ගයක් හදා ගන්නවා. සංසාරේ තිරිසන් ආත්ම භාවයේ පටන්ම තම තමන්ට හදා ගැනීම තමයි කළේ. ඒ අතරේ සුළු පිරිසක් තමයි අනුන්ට හදලා දෙන්නේ. ඒ අතරිනොත් අග්‍ර දක්ෂිනීය වූ දෙවියන් බඹුන් අතර ශ්‍රේෂ්ඨතම පිරිස වූ මේ මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතගෙන යන සංඝයා විසෙහි සාංගික කුටි සෙනසුන් කිරීම සුළුපටු පිනක් නෙවෙයි. කුටියක් පූජා කිරීමේදී ඒ කුටියට සංඝයා ඇතුල් වෙන්නේ පටිසංඛායෝනිසෝ සීනාසනම් පටිසේවාමි. මන් නෝනින් විමසලාම මේ කුටිය පරිභෝග කරන්නේ සීතස්ස පටිඝාතාය සීතලින් ආරක්ෂා වෙන්න, උන්නස්ස පටිඝාතාය උණුසුමින් ආරක්ෂා වෙන්න, ඩාංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතාය මෙසි මඳුරු සතා සර්පයාගේ උවදුරු වලින් ආරක්ෂා වීම, උතුපරිස්සේ විනෝදනා ඉරුතු විපර්යාස වලින් ආරක්ෂා වෙන්න, පටිසල්ලානාරාමත්තං භාවනාවට උපකාරී වීම පිණිස. දෙන දේ ලැබෙනවා නම් ඕකනම් ලෝකේ ධර්මතාවය. අපි සංඝයාට දුන්නේ ආරක්ෂාව නම් නිවන් දකින ජීවිතේ දක්වා ඒ පුණ්‍ය විපාකෙදී ආරක්ෂාවම ලැබෙනවා. කවදාවත් සතෙක්ගෙන් සිව්පාවෙක්ගෙන් අනතුරක් වෙලා මරණය සිද්ධ වෙන්නේ නැහැ පින ඔහු තුලත් එක තියෙනකොට. කුටිසෙනසුන් පූජාවක් කරපු කෙනෙක් ගබ්සා වෙන්නේ නැහැ. ඊළඟ තමයි ඉස්සර විශේෂ කෙමක් විදිහට කළා. ඒ තමයි අමනුස්ස කරදර උවදුරු වලින් මිදෙන්න බැරි යක්ෂ ප්‍රේත භූත පිසාච අනවින පොඩි වින ආදී වූලියන් ඒ උවදුරු වලට නිතර ලක් වෙන කෙනෙක් ජීවිතේ කරගත යුතු ප්‍රධාන පිනක් කියනවා ওই කුටිසෙනසුන් පූජාව. ඒකට සතුරු උවදුරු වලින් ඔහුගේ ජීවිතේ නසන්න බෑ කියනවා. ඒ කුටිසෙනසුන් වල පූජාවේ මේ ආනිසංස ඒකනේ කියන්නේ දියේ ගිල්ලා මැරෙන්නේ නැහැ කියනවා මේ කුටිසෙනසුන් පූජා කළාට පස්සේ. ලකූ ආරක්ෂාව. මන්න කියන්නේ ජීවිතේ කවදා හරි පුළුවන්කමක් තියෙනවා නම් Taman බුද්ධ ශාසනය වෙනුවෙන් කුටියක් හදන්න ඕන. අපි ගෙදරක ඉන්නකොට පුළුවන්කම තියෙනවා නම් මම මේ කියන්නේ. අපි ගෙදරක ඉන්නකොට අපි කල්පනා කරන්න ඕන අපි මෙච්චර හොඳට ජීවත් වුණාට බුද්ධ ශාසනය වෙනුවෙන් අපි යමක් කළා තියෙනවා. එහෙම නැත්නම් ඒ වගේ දෙයකට කොටස්කාරයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් අත්උදව් දීලා තියෙන්න ඕන. මේ වගේ පින්කම් අනුමෝදන් වෙලා හරි තියෙන්න ඕන.